ඔන්න ඉතින් යාළුවනේ වෙනද වගේම සුපුරුදු විදියට වටිනා කියන තරම් ඔයාලට අදත් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට පර්චස් 33ක් අරන් ඇවිල්ලා තියෙනවා පොඩි බෝඩින් කාමරයකුත් එක්ක. ඊට අමතරව ප්‍රධාන පාරට මුහුණලා තියෙන තැනක්. ඉතින් මේක ප්‍රධාන බස් කීපයක්ම දුවන පාරක්. කඩුවෙල ගම්පහ මහනුවර පානදුර වැලිවේරිය කොළඹ පූගොඩ කොළඹ ඔය කියන බස් කීපයක්ම දුවනවා. ඉතින් ඊට අමතරව තවත් බස් දුවන තැනක්. ඉතින් ඔයාලට මේක කොටස් වශයෙන් ගන්නත් පුළුවන්, ලෝන් එකක් දාලා ගන්නත් පුළුවන්. ඉතින් අපේ වීඩියෝ එක අවසාන වෙන දෙක රැඳිලා හිටියොත් සම්පූර්ණ විස්තරයක් දැනගන්න පුළුවන්. ඉතින් අපේ සීලෑන්ඩ් YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා bell එක click කරලා තියාගන්න මෙන්න මේ විදිහට. ඉතින් අලුත් අය ඉන්නවනම් ඉතින් පරණ අයත් වීඩියෝ බලන කට්ටිය ඉන්නවා subscribe නොකර එයාලටත් කියන්නේ දැම්ම subscribe කරලා තියාගන්න. ඉතින් මේ තියෙන්නේ කඩුවෙල ගම්පහේ පාර, මං කිව්වර බස් පාර. ඉතින් මෙතන මේ තෙදම් මෝටර්ස් කියලා ගහලා තියෙන තැනින් හැරලා තමයි එන්න තියෙන්නේ. මේ ඉස්සරහා තියෙන නිල් පාට අමානෝ ගහපු කොටසත් මේ ඉඩමටම මායිම් වෙලා තියෙන තැනක්. ඉතින් පර්චස් 33ක් තියෙනවා ඉඩමේ ප්‍රමාණය. ඒ වගේම යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් මෙතන වෙනම සයිඩ් එකෙන් පොඩි බෝඩින් කාමර කෑල්ලකුත් තියෙනවා. ඉතින් දැන්ට පොඩි ආදායමකුත් ගන්න තැනක්. ඉතින් ඊට අමතරව ප්‍රධාන වශයෙන් කියන්න ඕන නල ජල විදුලි පහසුකම් මේ සියලු දේ තියෙන තැනක්. ඉතින් ඔයාලට ව්‍යාපාර ස්ථානයක් හෝ පදිංචියට අරන් දාන්න ඔය දෙක තුනටම හොඳ වටිනා කියන තැනක්. ඉතින් ඉඩමේ ප්‍රමාණය පර්චස් 33ක් තියෙනවා. සින්නක්කර පිරිසුදු නිරවුල් ඔප්පුවක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඉඩමේ ඇවිල්ලා ගස් කොළන් කීපයක්ම තියෙනවා. ඉතින් පොල් ගස් 7ක් විතර තියෙනවා. අලිගැට පෙර ගහක්, කොස් ගස් 2ක් විතර වගේ තියෙනවා. ඊට අමතරව යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් ඉඩමේ එක පැත්තකින් අර නිල් පාට අමාගනෝ ගහපු තැනින් එක කොටසක් එතකොට මේන් රෝඩ් එකට ෆේස් වෙලා තියෙනවා. ඉතින් ඔයාට ඕනනම් මේක කොටස් වශයෙන් ගන්නත් පුළුවන්. ඉතින් මුදල් තමන්ගේ තියෙන මට්ටමින් කොටස් වශයෙන් උනත් මේක ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒ වගේම කියන්න ඕන මේ හරියට කියන්නේ බියගම සියඹලා අපේ වඩුවේගම කියලා කියන්නේ. ඉතින් ඔයාලට ඩ්‍රෝන් එකකින් වීඩියෝ එකකුත් දාලා දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඒරියා එක කොයි වගේද කියලා. නේවාසික පරිසරයක් තියෙන්නේ. වටිනා තැනක්. ඔයාලට පේනවා ඇති. ඉතින් වටිනා කියන තැනක් ඔන්න ඔයාට ඔයාගෙම කරගන්න ඕන අවස්ථාව දැන් තියෙනවා යාළුවනේ. ඉතින් කතා කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති නිල් පාට අමානෝ ගහපු කොටසේ ඉඳන් පිටිපස්සට එනකන් ඊට පස්සේ ඔය ගස් කොළන් තියෙන හරිය සම්පූර්ණයෙන්ම මේ ඉඩමට තමයි අයිති. ඉතින් අර බිල්ඩින් සයිඩ් එකේ වම් අත පැත්තෙන් තියෙන බිල්ඩින් එක නෙමෙයි ප්‍රධාන පාරේ ඉඳන් ඔය නිල් පාට අමානෝ ගහපු කොටසයි මේ ඉඩම හරියේ තමයි සම්පූර්ණ මේකට අයිති වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් දැන්වීම් දාගෙන අපිත් එක්ක සම්බන්ධ වෙලා නිවාස සාහිඩම් විකුණ ගන්න. අපි ඒ ගැන වීඩියෝ එක අවසානට කතා කරමු. ඉතින් පහත දිස්සෙන දුරකථන අංකය දැන්වීම් සඳහා පමණක් අමතන්න. ඉතින් අපි අයිතිකරුගේ දුරකථන අංක දාලා තියෙනවා මේ වීඩියෝ එකේ අන්තිම හරිය වගේ වෙද්දි මේක සම්බන්ධ කරගන්න. ඔයාලට වැඩිදුර තව මොනවා හරි විස්තර දැනගන්න තියෙනවා නම් බලන්න යනවා නම් ඒව ගැන කතා කරගන්න. ඉතින් බියගම සෝන් එකට ඊටාම සමීපයෙන් පිහිල්ලා තියෙන සෝන් එකට සාමාන්‍ය මීටර 800ක් විතර වගේ තියෙන. ඉතින් ඔයාලට කිසිම ගැටලුවක් නැහැ මේ හරියේ. ඔයාට මොන හරි බෝඩින් කාමර ඇනෙක්ස් හරි මොන හරි හදන්න හිතේ තියන් ඉන්න කෙනෙක් ඉන්නවනම් එයාලටත් ගොඩක් වැදගත් වෙනවා අනිවාර්යයෙන්ම මේ වගේ ලොකේෂන් එකක් මිලදී ගත්තොත්. ඉතින් මොකද අනිවාර්යෙන් දිනෙන් දින මිල ඉහළ යන පරිසරයක් මේක. ඉතින් ඒ වගේම අලුත් නුවර පාර තමයි මේ අපි දැන් දැක්කේ. ඉස්සෙල්ලා අලුත් නුවර පාර කිව්වමත් ගොඩක් අය දන්නවා මේ පාර. ඉතින් වටින ප්ලේස් එකක් ඔන්න වාර්ගයම කරගන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව කඩුවෙල මාලබේ. ඉතින් එක පැත්තකින් අපිට අනිත් පැත්ත සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන් දෙල්ගොඩ ওই නගරවලට ඉතාමත් අතරමැදිව තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් පහසුකම් අතින් ගත්තොත් ඇත්තටම ඉහළම තැනක තමයි මේක පිහිටලා තියෙන්නේ. ඒ වගේම යාළුවනේ විශේෂයෙන්ම කියන්න ඕන කොළඹ ටවුන් එකට සාමාන්‍ය කොළඹ පැත්තට පිටකොටුව පැත්තටත් සාමාන්‍ය කිලෝමීටර් 20ක් 18ක් අතර වගේ දුරක් තියෙන්නේ. ඒ වගේම හයිවේ එන්ට්‍රස් එකටත් සාමාන්‍ය කිලෝමීටර් 6ක විතර වගේ දුරක් තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ දුරකථන අංක කීපයක්ම තිරේ දිස් වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මේවා WhatsApp විතර වලට කතා කරන්න වෙන්නේ මොකද අයිතිකරු විදේශගත වෙලා ඉන්න හින්දා. ඉතින් +64 ඒ කියන්නේ නිව්සීලන්ඩ් කෝඩ් එක තියෙන්නේ. ඉතින් අංක දෙක දාලා තියෙනවා 21 29 82 159. ඒ වගේම අනිත් දුරකථන අංකය ඒකෙත් ඇවිල්ලා 64+ කියලා ගහලා ඉවරලා 21යි 19යි 600යි 21. ඉතින් දුරකථන අංක දෙක අනිවාර්යයෙන්ම නිවැරදිව බලලා ඩයල් කරගන්න. වීඩියෝ එක ස්ටොප් කරලා හරි මේ විදිහට WhatsApp සේව් කරලා ඉවරලා ඔයාට පුළුවන් අයිතිකරුව සම්බන්ධ කරගන්න. ඉතින් ඒ වගේම දේපල ඉඩකඩම් නිවාස. ඉතින් ව්‍යාපාර ස්ථාන නැත්තම් කුලියට දෙන්න තැන් ඔයාගේ තියෙනවා නම් විකුණ ගන්න මේ විදිහට. ඉතින් දැන්වීමක් දාගෙන පුළුවන් ඔයාටත් ඔයාගේම නිවස සහ ඉඩම විකුණ ගන්න නැත්තම් කුලියට දී ගන්න. කතා කරන්න 077 81 94 620 කියන අපේ දුරකථන අංකයට කතා කරලා ඉක්මනින්ම විකුණ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා මේක දකින්නේ YouTube එකෙන් වෙන්න පුළුවන්, Facebook එකෙන් වෙන්න පුළුවන්, TikTok එකෙන් වෙන්න පුළුවන්. ඉතින් අපිත් එක අපිට සපෝට් එකක් දෙන්න දැම්ම අපිව subscribe කරලා bell එක click කරලා තියාගන්න. ඉතින් ගිහින් එන්න සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමදෙනාට.